ඔයාලට මම මේ සාකච්ඡාවෙන් තවත් හොඳ අදහසක් මේ සමාජයේ තියෙන කියන්න තමයි හදන්නේ. ඒ මොකක්ද දන්නවද? මගේ අහවල් නෑදෑයා මට කරයි. මගේ පවුලේ කට්ටිය කරයි. මගේ යාළුවෝ මට උදව් කරයි කියලා අනුන්ගෙන් කිසි දවසක බලාපොරොත්තු වෙන්න එපා. ඒගොල්ලන්ට සීමාවක් තියෙනවා. දෙමව්පියන්ට උනත් කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. Taman දැනගන්න ඕනේ මොන දේ කළා හරි තමන්ගේ උත්සාහය ධෛර්යය තියෙනවා නම් කම්මැලි කමක් නැත්නම් වැස්සව්ව බලන්නේ නැතුව තැනකට අනිවාර්යෙන් එන්න පුළුවන්. තමන්ගේ අරමුණක් තියෙන්න ඕනේ, ටාගට් එකක් තියෙන්න ඕනේ තමන් මේ තැනට යනවා කියලා. එතකොට තමන්ට ඒ තැනට යන්න පුළුවන්. දැන් අපි රජ වුණොත් අපිට ඇමතිලා ඉන්නවා, සෙබළු ඉන්නවා, විසෝරු ඉන්නවා. ඒ වගේනේ. හිතා ගන්නකො. ඒ කියන්නේ තැනකට ගියොත් නැති වුණොත් මොකද වෙන්නේ අපිට? කිසි කෙනෙක් නැතුව සමාජෙ පේල් වෙලා අනාථ තත්ත්වයටපත් වෙනවා. දැන් මෙහි හිටියා හොඳ කෝටිපතියෙක්. ඒ මිනිස්යාගේ මම නම කියන්න කැමති නැහැ මේ රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුරේම. ඉතින් අපේ යාළුවන්ගේ සම්බන්ධතාවල් තියෙනවා ඒගොල්ලන්ට. කිව්වොත් ඒ සර්නෙම් එකක් එම ඕන කෙනෙක් දන්නවා. අන්තිමට මේ මිනිස්යාට පාරේ හිඟා කන තත්ත්වයටපත් වෙලා තියෙනවා. හිතන්නවත් බැරි කෙනෙක්. ඒකයි අර දෛවයේ හැටි. ඒ හින්දා අර ඉන්නකොට Tamanට දෙයක් ලැබුණාම පින්දහම් කරන්න ඕනේ කියන්නේ ඒකයි සසර පින් අනුව තමයි හොඳ දෙයකින් අපිට කරොත් හොඳ දෙයකින් සාධාරණ දෙයකින් ලැබුණොත් ලැබෙන්නේ ඒ සසර පෙර භවයල් වල කරපු පින් නිසා. ඉතින් නරක දෙයකින් නම් මං හැම වෙලෙම කියනවානේ ඕනෙ කෙනෙක්ට එන්න පුළුවන් කියලා තැනකට. නමුත් ඒවා తాවකාලිකව ඒවා පළ දෙන්නේ නැතුව Tamanට විපාක එනවනේ මොනවෙන් හරි. ඉතින් ඒවා වැඩක් නැහැ. ඉතින් ඒ නිසා තමන්ගේ ධෛර්යය තියෙනවා නම් තමන්ට කරන්න බැරි දෙයක් නැහැ. බෑ කියලා දෙයක් මේ ලෝකේ නැහැ. ඔය අපහාස නින්දා ඔය කිසි දෙයක් ගණන් ගන්න එපා. ඒවා වැඩක් නැහැ. මිනිස්සු කට තියෙනකොට ඕනේ දෙයක් මවලා කියන්න පුළුවන්. දැන් කෙනෙක්ට අපිව හරියන්නේ නැත්නම් ඒ මිනිස්සයාට ඕන විදිහට අපි ඉන්නේ නැත්නම් ඒ මිනිස්සයා අපිට කතාවක් හරිද අපිට පහර ගහනවා. එම්සෝ මනුස්ස ස්වභාවය හැටි. ඔය හැම තැනම තියෙන දෙයක් ඔක. ලෝකේ කොහේ ගත්තත් තියෙනවා. ඉතින් ඒව වැඩක් නැහැ. තමන් අරමුණකින් තමන්ට පුළුවන් හැකියාව තමන් තෝරගන්න ඕනේ. මේකනේ. දැන් මම මුලිනුත් කියලා තිනවා මුලින් සාකච්ඡාවලුත් දෙමව්පියන්ට උනත් ඉස්කෝලේකට යවලා ටියුෂන් වලට යවලා මේ කරන්න පුළුවන්. නමුත් මේ ළමයාගේ මොලේ අනුව තමයි මේ ළමයා තැනකට මේ ඉගෙනීමෙන් එන්නේ. ඒක කොටලා පොවන්න බෑනේ. ඉතින් ඒ වගේ මේ අපි දැනගන්න ඕනේ අපි තැනකට එන්නේ. ඇවිල්ලා අපේ නොලෙජ් එකකින් හැමෝම තරහ කරගන්න. ඒක හොඳින් සමාජ ජීවත් වෙන්න මේ පුළුවන් තරම්. අසාධාරණ ඉතින් එරෙහි වෙන්න ඕන කෙනෙක්ට වෙනවා අසාධාරණකම් වුණාම ඒක වෙනම දෙයක්. නමුත් හැම වෙලේම අර බයකට නෙමෙයි තමන් පාඩුවේ හොඳ ඒ කියන්නේ අපිට දැන් අපි ගැටෙනකොට අපේ ලේ ටික පිච්චිලා අපි කැත වෙලා ගිහින් ලෙඩ රෝග හැදෙනවනේ. ඒ හින්දාම තමයි මම කියන්නේ හැම වෙලේම හිත සතුටින් ඉන්න දේවල් කරන්න. එහෙම තමන්ට හරියන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් ඒ හැම වෙලේම මේ මිනිස්සයා හිත රිද්දනවා නම් හරි මොනවා හරි තමන්ව ගැලපෙන්නේ නැතිව කියන තීරෙනවා නම් මේ මිනිස්සුන්ගේ සදාකල් අයින් වෙලා ඉන්න තරහක් ඕනේ ඉතින් දැක්කේ දැන් මොනවා හරි උදව්වක් කරන්න ඕන උදව් කරන්න කන්න බොන්න පුළුවන් දේ තැනකදී කන්න බොන්න දෙන්න ඒක වෙනම වැඩක් නමුත් අර සදාකාලිකව මේ මිනිස්සුත් එක්ක ඉන්න යන්න එපා එතකොට මේ මිනිස්සුන්ගෙන් හිත රිදෙනවා නම් තමන් පීඩාවටපත් වෙනවා නම් එහෙම මිනිස්සු වැඩක් නෑ අපිට එහෙම කවුරු වුණත් නෑ දැන් තමන්ගේ පවුලේ හරි නාති හරි මොනම කෙනෙක් ඉතින් ඒ වගේ ඉතින් ඔයගොල්ලෝ දැනගන්න ඕනේ ඔයගොල්ලන්ගේ ජීවිතේ හරියාකාරව ගෙනියන්න මේ මොලෙන් ගහනවා කියන්නේ මොලෙන් ගහන එක තමයි හොඳම දේ. දැන් සමහර මිනිස්සු පාරවල් වල යනවා. අහිංසක මිනිස්සුන්ට හරියට රස්සාවට යන්න විදිහක් නැහැ මිනිස්සුන්ගේ රතු ඉර පනිනවා ඒ මේ අස්සම් කරන්න වෙන්නේ මේ මිනිස්සු කරන ඒවා. සමහර අය යනවා ඒගොල්ලන්ගේ පාර බදු අරන් වගේ මේ මිනිසුන්ට අනිත් වාහන වලට යන්න දෙන්නේ නැතුව ඔහේ යන අය ඉන්නවා. අනුන් ගැන කිසිම චේතනාවක් නැහැ. සමහර අය නිකන් ඉස්සර කරන්නේ නැතුව එයා නිකන් මේ අර නිකන් එයා අර තව යාළුවොත් එක්ක ජොලියක් වගේ ගන්න ඉන්න. හැබැයි ඉතින් මේ මිනිස්සු කවදා හරි මට්ටු වෙනවා. මගේ ඇස් ඉදිරියේම වෙච්ච දෙයක් මං මොනරාගල සායනයකට ගියා. මෙහෙම පාන්දර මං 4යි ගානකට විතර නැගිටලා ගියේ. මොනරාගල රත්නපුරේ ඉඳලා. එතකොට වාහන පොලිමක් යන ලොරි කාරයෙක් යන්න දෙන්නෙම නැහැ. මේ මිනිස්සයා බර ලොරියක් ඇදගෙන ඉතින් ඒක යන්න පුළුවන් සීමාවක් තියෙනවනේ. අනිත් කිසි කෙනෙක්ට යන්න දෙන්නේ නැතුව මේ මිනිස්සයාම යනවා. දැන් හෝන් ගහනවා මිනිස්සු මේවා කරනවා. දැන් මගේ කාර් එකත් පිටිපස්සෙන් යනවා. පස්සේ ගොඩක වෙලා හරියදී මේ මිනිස්සයා මෙහෙම ගිහිල්ලා එක පාට කාර්කාරයෙක්ගේ හැප්පුවා. ඒ කාර්කාරයා බහැලා මේ මිනිස්සයාට ගැහුවා. ඉතින් මේ මිනිස්සයාත් එimheන් ගහගෙන මේ මිනිස්සයා කොහොම හරි ගුටික් කාලා අර පාරේ මිනිස්සු ඔක්කොටම තේරුණා. ඉතින් අර මිනිස්සුන්වත් කිව්වා අනේ අසයි කියලා. ඒ වගේ අර අසාධාරණකම් කරනකොට කොහෙන් හරි මට්ටු වෙනවා. එහෙම හොඳ නැහැ.
අපි අනිත් මිනිස්සු ගැන හිතන්න ඕනේ. මේ මිනිස්සු රස්සාවකට යන්නේ මොකද්ද කියලා අපි දන්නේ නැහනේ. අපි කියමු මේ වෛද්‍යවරයෙක් කියලා ඒ මිනිස්සයාට අමාරු ලෙඩෙක් ඉන්නවා බේරගන්න. ඉතින් ඒකටත් යන්න විදිහක් නැහැනේ මේ બ્લોක් කරගෙන අරහෙන් මෙන් යනකොට. ඉතින් ඒ වගේ ඉන්නේ හින්දා ඒවා හිතන්න ඕනේ. තමන්ට හයියෙන් යන්න ඕනේ නැත්තම් තමන් අයින් කරලා අනිත් අයට යන්න ඉඩ දෙන්න ඕනේ. අපි නම් එහෙමයි. අනේ ඔයගොල්ලෝ හදිස්සිකාරයෙක් කෙනා ඔන්න අයින් කරමු කියලා මම නම් hina වෙලා අයින් කළා හරි අර යාළුවෙක් එක්ක යනවා නම් ඔන්න ඕක අයින් කරලා ඒ හදිස්සිකාරයට යන්න දෙන්න කියලා. සමහර අය නිකාම් බොරුවට අර වැඩ දාන්න වගේ එහෙන් දානවා මෙහෙන් දානවා ගිහිල්ලා හප්ප ගන්නවා කුඩු පට්ටම් කරගෙන ජීවිතෙත් විනාශ කරගන්න යනවා. ඉතින් නිකාම් බොරුවට දඟලන්න හොඳ නෑ. අපි තේරුම් ගන්න ඕනේ දෙයක් මේක ඇත්තෙන්ම මෙහෙම ගිහින් අපිට වැඩක් නෑ. මෙහෙම වුණොත් අපිට මොකක් හරි දෙයක් විනාශයක් වෙනවා කියලා තේරුම් අරගෙන අන්න ඒක තමයි අර මොලෙන් ජීවත් වෙනවා කියන්නේ බුද්ධියෙන් ප්‍රඥාවෙන් ජීවත් වෙනවා කියන්නේ ඒකයි. මිනිස්සුන්ට අප්‍රසන්න මිනිහෙක් වෙන්න මේ ලෝකේ ඕනම කෙනෙක්ට පුළුවන්. වස්තකයක් වෙන්න ඕනම කෙනෙක්ට පුළුවන්. ඔයගොල්ලන්ගේ භාෂාවෙන් කියනවා නමුත් ප්‍රියමනාප කෙනෙක් වෙලා රටට දැයට හොඳ මිනිස්සෙක් වෙන්න තමයි කාටවත් අමාරු. හොඳ දෙයක් කළා හොඳින් යන්න තමයි අමාරු නරක දෙයක්. කළා తాවකාලිකව කෙටි කාලීනව වෙන්න පුළුවන්. දැන් අපි සත්ත්ව ඝාතනයේ ප්‍රාණ ඝාතනය කරනවා කියන්නේ බුදුහාමුදුරු දේශනා කළා තියෙන්නේ කෙනෙක්ගේ ආයුෂ කෙටි වෙනවා. ඒ වගේ දේවල්. ඔය සමහර මිනිස්සු සත්තු මරපු අය ඔය ඌරු මරපු අය ඌරු කෑ ගහනවා වගේ අන්තිම පොහොසේ කෑ ගහලා මැරෙන අය ඉන්නවා. ඒ වගේ ඔය සත්‍ය කතා අපි අහලා තියෙනවා. ඉතින් ඒවා බොරු නෙමෙයි. මේ සබහා ධර්මේ වුණත් අපි හිතක් දිනු කරා මේ සබහා ධර්මේ වුණත් අපිට ඉන්නවා. අපිට දැන් එහෙම වුණාම දැන් අපි පැත්තකට වෙලා බණ භාවනා කරන් අපිට මේ ගහකොළ පවා ආදරය කරනවා. සබහා ධර්මෙත් ආදරය කරනවා. මේ පණ නැති පණ ඇති දෙකම ආදරය කරන්න ගන්නවා. යක්ෂ භූත කියන්නේ හැම කොටසක්ම අපිට ආදරය කරනවා. අපි ඇත්ත වශයෙන්ම අර සිතක් දියුණු කරගෙන හරි අපි පාඩුවේ මොන හරි දෙයක් කරගෙන ඉන්නකොට ඒ විශ්වයත් අපිට ආශිර්වාද කරනවා. ඒකයි. දැන් බුදුහාමුදුරු පිරිනුවන් පාන වෙලේ මේ අහස පොළොව කම්පා වෙලා තියෙනවනේ. ඇයි ඒ තියෙන පුණ්‍ය ශක්තියට. ඒ කියන්නේ මේ පණ නැති දෙයට උනත් දැනෙනවා මිනිස්සෙක් හොඳින් ඉන්නවනේ. ඒකයි. දැන් ජේසුස් වහන්සේ කුරුසේ ගහන වෙලේ අහස කළු කරලා මහ පොළොව කම්පා වෙලා තියෙනවා. ඇයි ඒ කියන්නේ මිනිස්සු සබහා ධර්මයටත් මේ විශ්වයේ නොපෙනෙන බලවේග වලටත් අපි ගැන පේනවා. මේ දැනෙනවා. ඒ දැනීමක් තියෙනවා. ඒ දැනීමක් තියෙන එක තමයි පාතිහාර කියන්නේ. ඒ தත්ත්වෙ. ඉතින් මිනිසුන්ට හිතා ගන්න බෑ වුණා. දැන් අපි කියමු පාතිහාර කන්න පුළුවන් දාන්නේලාභියෙක් කියන්නේ ඒ දාන්නේලාභිය හතරවෙනි දාන්නේට සමවැදිලා එර්දී පාතිහාර පාන්න පුළුවන් දාන්නේලාභිය. මේ මහ පොළොව සෙලවේවා කියලා අදිස්ථාන කරොත් සෙලවෙන්න තරම් පින් තියෙන එක බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙනවා. ඉතින් ඒ වගේ හානි කරන්නේ නැහැ. ඒ වගේ හිතක් දියුණුනේ. ඒ තරම් ඒකනේ උත්තරමියෝ කියන්නේ කියලා කරන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා කරන්නේ. දැන් සමහර අය හිතනවා හොඳ සටන් අපි කියමු මාස්ටර් කෙනෙක් කියලා. ඒ මිනිස්සයා ගොඩාක් වෙලාවට ඒ ගහන තැන් වලින් ගහගන්න යන්නේ නැතුව මග ඇරලා යන්නේ ඇයි? මේ මිනිස්සයා බයකටම යනව නෙමෙයි. මේ මිනිස්සයා දන්නවා මේ මිනිස්සයා ගහලා එකපාරක් හරි ගැහුවොත් මේ මිනිස්සයා මැරිලා යනවා. ඊට පස්සේ මට හිරේ තමයි ඉන්න වෙන්නේ කියලා. ඒකයි ගොඩක් වෙලාවට මග ඇරලා යන්නේ. ඉතින් අර මිනිස්සු අර දන්නේ නැති මිනිස්සයා එක්කෝ බේබත් දෙක හරි කෑ ගහලා මේ මිනිස්සයාට කියනවා අර මිනිස්සයා බයේ ගියා. අනේ ඌ වැඩකාරයෙන්නේ එහෙම කියලා කියනවා. නමුත් මේ මිනිස්සයා නිල ටික දන්නවා. ඒවට ගැහුවොත් අනිවාර්යෙන් පොඩි පහරක් වැදුනත් ඇති මැරිලා වැටෙන්නේ. ඉතින් ඒ වගේ හිත දියුණු කරගෙන ඒ වගේ නිල සාත්‍ර දන්න එක අය ඉන්නවා. නමුත් ඒගොල්ලෝ කරන්නේ නැත්තේ අර දැනීමේ වැඩි පරතරයට ගියහන් ඒගොල්ලෝ දන්නවා මේ මිනිස්සයා මැරිලා යනවා ගැහුවොත් ඒකයි කියලා. අනිත් සමාජය හිතන්නේ එහෙම නෙවෙයි. මේ මිනිස්සයා බයයි මෙහෙම මං කෑ ගැහුව මට ගැහුවේ නෑ මේ බය වුණා අරෝමිය කියලා. එයා ඉතින් එතන අර හයියක් ගන්නවා. අර නරිසිංහයෝ වෙනවා වගේ එකක් කරනවා. නමුත් ඒක නෙමෙයි අර ඇත්ත විද්‍යාත්මක දේ. එක්ක හයියෙන් ශක්තිය වැඩි කෙනා ප්‍රබලයා හැමතැනම දිනනවනේ. ඒ වගේ මේ සමාජේ වුණා. අපි දැන් ප්‍රබලත්වයකට යන්නේ නැතු කිසිම දෙයකින් සල්ලි පැත්තෙන්වත් කිසිම දෙයකින් දිනුවක් ගන්න නැතු හිටියොත් ඉතින් අර නිකන් අපි නිකන් සත්තු බල්ලෝ ගන්නට වැටෙනවනේ මේ සමාජේ. ඇත්තම කතාව ඒකනේ. ඉතින් ඒ කියන්නේ ඔයගොල්ලෝ දැනගන්න ඕනේ. කුලී වැඩක් හරි කළා. ඒ සල්ලි ටිකක් එකතු කළා හරි ඔයගොල්ලෝ ටොපි ටිකක් මේ ප්ලේන්ටි ටිකක් හරි හදන්න කඩයක් හරි දාලා. ඒවෙන් දිනු වෙන්න බැරි. ඔය දිනුන මිනිස්සු ඕනි තරම් ඉන්නවා. සමහර මිනිස්සු ඉන්නවා කඩේ මුලින්ම කියලා තියෙනවා මට ස්ක්‍රීන් එකයි ප්ලේන්ටි විකුණලා තියෙනවා. ඊට පස්සේ තව මොන හරි එකතු කරගෙන තියෙනවා. අන්න ඒ වගේ හිතන්න. සමහර මිනිස්සු ඉන්නවා බයිසිකලේ මාළු විකුණලා කෝටිපති වෙච්ච අය. ඊට පස්සේ බයිසිකලේ පුට් සයිකලේ පාන් විකුණලා කෝටිපති වෙච්ච අය ඉන්නවා. එතනින් ගියහන් ගස් පොල් ගස් නැගපු අය. පුවක් ගස් නැගපු අය කෝටිපති වෙලා තිනවා මොනවා හරි ආකාරයකින් එයාර හොඳ පැත්තෙන් ගියා ඉන්නවා. දැන් ওই සිද්ධාලේප මුදලාලි කියන්නේ බයිසිකලේ සිද්ධාලේප විකුණපු කෙනෙක් කියලා.
ඔය රටේ ඕන කෙනෙක් දන්නවා කිව්වහම. ඉතින් ඒ මනුස්සයන්ට මේ අපහාසයක් කරන්න හොඳ නැහැ. ඒ මනුස්සයන්ගේ දිරිමත්කව මේ ඒ මිනිහට තියෙන ශක්තිය ගැන හිතලා අපිත් හැදෙන්න බලන්න ඕනේ. මේ මිනිස්සුන්ට අගෞරව කරන්න හොඳ නැහැ. සමහර මිනිස්සු සමාජේ කියනවා ඔය පොල් කඩපු එකාගේ කෙල්ලනේ. අර පොල් කඩපු එකාගේ කොල්ලා ඌ දැන් මේ රස්සා කරන උගේ මේ ලොකු ලයින් අර හැමෙන් අපිට ඕක වැඩක් නැහැ. ඔකේ තාත්තා මෙහෙමයි කිය ඌවන්ට කන්නවත් නැති හිටි කියලා. මිනිස්සු සමාජය අපහාස කරනවා. ඒ වගේ දුප්පත් පවුල් වලින් නැගී එන ඇයට. නමුත් ඒ මිනිස්සුගේ මම නම් හිතන්නේ ධෛර්යය ශක්තිය මිනිස්සුන්ට මම නම් ඇත්තටම කැමතියි මේ වගේ තැනක ඉඳලා උඩට ඉහළට යන මිනිස්සෙක්ට මම නම් ආශිර්වාද කරනවා. නමුත් ඒ සමාජය වෙනවා. හැබැයි එහෙම මිනිස්සු වුණත් හිතන්න ඕනේ මෙහෙම දෙයක් තියෙනවා. දැන් ඒගොල්ලන්ට කොච්චර දුක්විත තත්ත්වයක ඉඳලා තැනකට ආවහම ඉතින් අර මේ බුද්ධිය ප්‍රඥාවෙන් ඉන්න ඕනේ නේ. ඉතින් අර බොරු අහංකාරකම් මිනිස්සු අරගෙන අර නිකන් දඟලන්න ගත්තොත් අර වඳුරන්ට දැලි පිහියව වෙලාවක එතකොට මිනිස්සු බැනලා ඒ මිනිස්සුන්ට අපහාස කරනවා. නැත්තම් ඉතින් මේ මිනිස්සු මේ ওই මිනිස්සයා මෙහෙම ඉඳලා ආවේ නමුත් මේ මිනිස්සයා හරිම හොඳයි එහෙම ලොකු කමන්නේ මේ මිනිස්සයා මුල මතක තියාගෙන ජීවත් වෙනවනේ කියලා එහෙම ආශිර්වාද කරනවා. සමහර අය අර නිකන් ඕනවට වඩා ඒක නිකන් ඒ මිනිස්සු අර දුකී දුප්පත් ඉඳලා වලව්කාරයෝ වගේ වෙන්න හදලා ඒ ටයිප් එකට යන්න හදන අයින් හිටියාම එතකොට මිනිස්සු ගරහනවා බනිනවා අපහාස කරනවා. එතකොට මේ මිනිස්සු අර නිහතමානීව ජීවත් වෙනවා නම් අපි මෙහෙම ඉඳලා මෙහෙම ආවේ අපි මෙහෙම තව කෙනෙක්ට එහෙම මේ හිත රිදින විදිහට හැසිරෙන්න හොඳ නෑ අර මේ හිත කියන්නේ අප්සෙට් යන විදිහට මිනිස්සුන්ට ඉන්නේ නැතුව අපි මෙහෙම හිටියහම අපිට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියන එක ඒගොල්ලෝ අවබෝධ කරගන්න ඕනේ. ඉතින් එහෙම කෙනෙක්ට කවදාවත් එතකොට ඉතින් අරගොල්ලෝ අගෞරව කරනවා. කොන තැන්ට ගියත් එහෙම මෙහෙමයි කියලා කියනවා. එහෙම වෙන්නෙත් අර මිනිස්සුන්ගේ අර ගතිගුණ හොඳ නැති වෙනවා. ඒ අවස්ථාවේදී අර නිකන් මිනිස්සුන්ගෙන් පලි ගන්නවා වගේ අර ඒ මිනිස්සු දුක්ඛිත තත්ත්වයක ඉඳලා එහෙම තැනකට ආවහම මුන් අපි දැන් ගණන් ගන්න ඕනේ නැහැ. මුන් අපිට කරේ නැහැ නේ කියලා එහෙමනේ. එහෙම හොඳ නැහැ. නිහතමානීත්වයේ තියෙන්න ඕනේ. එතකොට මේ මිනිස්සුන්ට එහෙම බනින්න අපහාස කරන්නේ නැහැ කට්ටිය. ඒකයි ඒකේ හේතුව. ඉතින් නිහතමානීකම හැම උත්තමයෙක්ගේම මේ ලක්ෂණයක්. ඒ කියන්නේ කොච්චර දැන් බුදුහාමුදුරුවෝ රජමාලිගා තිබිලා මාලිගා 3ක් රම්ම්‍ය සුරම්‍ය සුබ කියලා හදලා දීලා ඒ කියන්නේ සීතල කාලෙට රස්නේ එන්නත් රස්නේ කාලෙට සීතල එන්නත් සමදේශ ගුණයක් ඇති වෙන්නත් මාලිගා හදලා සක්විති රජ කෙනෙන්න පින් දීලා පින් තිබිලත් ඉතින් මේ රජ ඉහළම රජ පරම්පරාවකින් ඉපදුනත් එතුමා වුණත් ඒ උත්තමයන් වහන්සේ මේ බුදු වුණාට පස්සේ මේ ගස් ගල් යටත් මේ ඉඳලා දානේ වළඳලා කාගෙන් හරි හිටියේ. ඇයි අර සියල්ලම අතහැරලා මේවා හැම දෙයක්ම මේ අනිත්‍ය ස්වභාවිකුත් තියෙනවනේ. දැන් අපේ ශරීරය අපිට ඕන විදිහට තියාගන්න බැයි නම් ඉස කැහැ ටික සුදු වෙනවා නම් අපේ රම ශරීරය වැටෙනවා නම් අර හැම දෙයක්ම අපි කියන්නේ මේ පොදු ධර්මතාවයක් විදිහට ගන්නකො මේ දහමක් ගන්න නැතුව පොදු විදිහට හිතන්නකො ඕනෙම ආගම කෙනෙක් හිතන්නකො මේ අනිත්‍යතාවය කියන්නේ මේ විදිහට හිතන්නකො මේ ආගමක් කියලා හිතන්නේ නැතුව දැන් ඔයගොල්ලන්ගේ හැම ශරීරයක්ම මහලු භාවයටපත් වෙනවා ලෙඩ රෝග හැදෙනවා එතකොට හිතන්නකො ඉතින් එහෙම ශරීරයක් පවත්වාගෙන යද්දී පුළුවන් තරම් අපි හොඳින් ඉඳලා හැයෝ හිත දිනාගෙන මිනිසුන්ගේ හිත රිද්දන්නේ නැතුව ජීවත් වෙන එක තමයි බුද්ධිය ප්‍රඥාව කියන්නේ. මෙහෙමයි අහිංසක මිනිස්සුන්ට ලොකුකම් පෙන්වන්න හොඳ නැහැ. තමන් දුප්පත් ඉඳලා තැනකට ආවත් එහෙම හොඳ නැහැ. සල්ලි තියෙන පරම්පරාවෙන්ම සල්ලි තියෙන අය වුණත් එහෙම හොඳ නැහැ. ඉතින් ඒ වගේ අර හිතන්න ඕනේ අර බුද්ධිමත්ව එහෙම මිනිස්සුගේ හිත රිද්දන්න නැතු. දැන් මං ප්‍රතිකාර කරන්න ගිය පැති තියෙනවා. අනුරාධපුරේ, මයංගනේ, අම්පාර, මොනරාගල, ගම්පහ, කොළඹ නුවර, ඉතින් ගියාම කුරුණෑගල, වැල්ලවාය, බලංගොඩ, රත්නපුර, ඉතින් රත්නපුර එතනින් ගියාම කොහොමත් මගේ ගම. ඒ වගේම තව බුත්තල. ඉතින් ඔය වගේ සෑම තැනකම මේ ඉතින් මට උදව් කරන්නත් දෙයිවරු වගේ මේ මිනිස්සු හිටියා. මට ඒ ගෙවල් වල නවාතැන් දීලා මම මේ හැම සායන කටයුත්තකටම උදව් කරපු අය හිටියා. වගේ මේගොල්ලන්ට සියලුම දෙනාට මට ස්තුතිවන්ත වෙන්න ඕනේ මම මේ වගේ මට මේ වගේ පිනක් දහමක් කරන්න මේ උදව් කරපු එකට. ඉතින් ඒ වගේ මේ අපි මං කිසිම තැනකදී මිනිස්සුන්ට කිසිම වෙලාවක කොරෝනා කාලයක් කිසිම විදිහක හිතක් රිදෙන්න ඔය කිසිම සායනයකදී කතා කරලා නැහැ. මම හාමුදුරුවන්ට සියලුම මේ ගිය පන්සලක කරොත් අනිවාර්යෙන් මං ආධාරයක් ඒ සියලුම පන්සල් වලට දීලා තියෙනවා. එතනින් ගියාම මේ දිස්ත්‍රික්ක ගානනාවක ආරාධනා කරලා ගියාම එහෙම ගෙදරක කරත් ඒවටත් සල්ලි භාගෙ දීලා වැඩ කරන යටත් ඒ උදව් කළා. සියලුම දෙනාටම අසාධාරණයක් නොවන විදිහට සාධාරණව ඔය ඇඹිලිපිටිය දිස්ත්‍රික්කෙත් එහෙම කරලා තියෙනවා. ඉතින් ඒ වගේ
මට පුළුවන් විදිහට හරි මම උදව්වක් කළා මේවා කළා ඉන්නවා. ඒගොල්ලොත් ඉතින් මට ආදරෙන් ඉඳලා තියෙනවා. මමත් ඒගොල්ලන්ට ආදරෙන් හරියට හොඳ මිනිස්සු, වැදගත් මිනිස්සු මට ජීවිතේ හම්බෙලා තියෙන්නේ මේ වෛද්‍ය පැත්තෙන් යනකොට. ඉතින් මේ කිසිම තැනකදී මං හිත රිදෙන්නවත් කිසිම මිනිහෙක්ට කතා කරලා නැහැ. ඒගොල්ලන්ට විහිළුවක් අහලා කළා හිත සහනයටපත් කළා තමයි මේ මගේ ප්‍රතිකාර ක්‍රමයේ අධිමානසිකව ප්‍රතිකාර උනත් කරන්නේ. සමහර අයට කියනවා ඉතින් ඒගොල්ලෝ එනකොටම මේ තැනකට ආවත් දැක්කත් අපිට ඇති ලෙඩ සනීප වෙනවා. අර කියන්නේ ඒක නම් අර හිත ඒගොල්ලන්ගේ අර රිද්දන්නේ නැතුව පවුනේ ඉතින් ගොඩක් අහිංසක මිනිස්සු දුප්පත් මිනිස්සු ඉන්නේ. ඒගොල්ලන්ට ඉතින් ලොකු සහනයක් වෙනකොට හරිම සතුටු වෙනවා. ඒගොල්ලෝ එහෙම අපි කතා කරලා නැතුව අර සැරවැර කරන්නවත් කවදාවත් ගිහින් නැහැ මම. අපිට නම් ඉතින් හිත රිදෙන්න මේවා ඕනි තරම් මිනිස්සු කරලා තියෙනවා කියලා තියෙනවා. නමුත් එහෙම වුණා කියලා අපි එහෙම වෙලා නැහැ. අපි අර බල්ලෙක් කපා ගෑවට අපිව බල්ලෙක් කපා ගෑවට අපි බල්ලව කපා ගන්න නැහැ කියලා වචනයක් තියෙන. අන්න ඒ වගේ මිනිස්සු ඉඳලා තියෙනවා. ඉතින් ඒවා මිනිස්සු තේරුම් ගනි. ඉතින් කවදා හරි දවසක තේරෙයි. ඒ මිනිස්සු අපිව පේල් කරන්න වගේ කතා කරාට අපි පේල් වෙන්නේ නැහැ කවදාවත්. අපි නියමයට අපි නියමානුකූලව අපි දෙයක් කරනවා නම් සත්‍ය කවදා හරි ජය ගන්නවා. ඉතින් ඒ වගේ ඔයගොල්ලොත් අරමුණකට ගිහිල්ලා දැන් මම මේ මොන තරම් අපිට කොච්චර දේවල් මිනිස්සු කියලා ඇද්ද මේ යන්න තියෙන වෘත්ති ඉහළම තැනට මම මහාචාර්ය දක්වත් ගියේ මගේ අදිස්ථාන ශක්තියට කවදාවත් අතාරින්න බෑ කාගවත් ඕනවට වඩා ඔය අසුභවාදීව කතා කරන්න නැගේ ඇඩ්වයිස් ගන්න යන්න එපා අනේ අරක බෑ බම් කරන්නේ ඒව කොහෙද බම් කරන්නේ ඕක පාඩුවේ අරක පාඩුවේ මෙහෙමයි කියන යාළුවෝ ඉන්නවනේ ඒවා කිසි දෙයක් අහන්න නැතුව මේ නාති කියනවනේ තමන්ගේ අරමුණට තමන් යන්න කොයි දෙපැත්තෙන් මොකක් හරි වෙන්න මෙහෙමනේ දැන් අපි රජ කෙනෙක් යුද්ධයකට යනකොට අපි දිනන්න තමයි යන්නේ සමහර විට අපි අවදානමකුත් තියෙනවා පරදීද කියලා දන්නේ නැහැ. ඒ වගේ අන්න ඒ වගේ තමයි ජීවිතේ. ඉතින් එහෙම තමයි. අපේ කර්ම ශක්තිය අනුව තමයි අපිට ඉතින් ලැබෙන නොලැබෙන එකේ සීමාවක් තියෙනවා. විසාදාන යනු. මේ සීමාවෙන් ලද දේෙන් සතුටු වෙන්නත් ඕනේ. අපිට ඒ ඇතිනේ හොඳට කන්න කාලා බීලා හොඳට. කාටවත් කරදරයක් නොවි. රටට ලෝකෙටත් සේවයක් වෙන්න වැඩදායක මිනිස්සෙක් කියලා සමාජයටත් මෙහෙම කරගෙන ඉන්න. එච්චරයි ඕනේ. ඉරහඳ අල්ලන්න ඕනේ නැහැ. කොයි විදිහක ගියත් අපි ජීවත් වෙන්නේ නැහැ හැමදේම හැම මිනිස්සුම කියන්නේ හැම මිනිස්සයම පව්. මම නම් කියන්නේ. කියන්නේ හොඳ කරන්නේ නැත් පව් නරක කරන්නේ නැත් පව්. මේ මිනිස්සුන්ටත් ඉතින් එහෙම අසාධාරණකම් වෙලා සමාජේ ගණන් ගැනීමක් නැති වුණාන්නේ නරක දෙයක් කළා හරි මේ මිනිස්සු උඩට එන්න හදන්නේ. පවුනේ ඉතින් මේ මිනිස්සුත් කන්න ආසයි බොන්න ආසයි මේ මිනිස්සුන්ට බඩිකින්න කියන එක ඉවසන්න කාටවත් බෑනේ. ඉතින් හැමෝම මිනිස්සු ගත්තාම පව් ඉතින්. අනිවාර්යෙන් පව් ඉතින්. අපේ කරුණාව තියෙන්න ඕනේ ඉතින්. නමුත් හොඳ දේ හොඳයි කියන වැරෙන්න නරක දේ හොඳයි කියන්න මට නම් කවදාවත් බෑ. ඉතින් නමුත් එහෙම කරන්නේ නැත් පව් කියන එක තමයි මට කියන්න දෙන්නේ. මොකද මේ මිනිස්සු අවුරුදු කැමති ජීවත් වෙලා ලස්සනට ඇඳලා කියලා ලස්සන ගේක ලස්සන වාහනයක යන්න ලස්සනට ජීවත් වෙන්න තමන්ගේ දරුවන්ට දෙයක් ලබා දෙන්න. ඉතින් අර බැරිම වුණාම මිනිස්සු මොනවා හරි කළා හැම කරන්න තත්ත්වයටපත් වෙච්ච අයත් ඉන්නවා. ඉතින් පව් ඉතින් මේ මිනිස්සුන්ට ඉතින් කවදා හරි ඕගොල්ලෝ එහෙම නරකකට හරිපත් වෙලා මොනවා හරි ඉන්න කෙනෙක් හරි ඒ මොනවා හරි කළා Tamanට හොඳින් ජීවත් වෙන්න පුළුවන් කාලෙකදී ඒ නරක දේ අතහැරලා හරි ඕගොල්ලෝ පිනක් දහමක් කරගෙන හොඳින් ජීවත් වෙන්න. සමහර මිනිස්සු මෙහෙම කියනවා. ඔය නරක කෙනෙක් පිනක් කරහන් එම අපෝ කව මේ වගේ වැඩ කරපු එකෙක් දැන් බොරුවට මේ සීල් ගන්නවා දැන් මේ බොරුවට දාන මාන දෙනවා කරපු පවුමකින් නෑ එහෙම කියන්නත් හොඳ නෑ. ඒ මිනිස්සයා ඒක තේරුම් අරන් හරි එහෙම කරනවා නම් ඒ මිනිස්සුන්ට අපහාස කරන්නත් එපා. මොකද එහෙම තේරුම් ගත්ත මිනිස්සුවත් කරන්නේ නැති කොච්චර අය ඉන්නවද? ඉතින් එහෙම හරි නරක කරපු මිනිහෙක් හරි හොඳක් කරනවා නම් ඒක හොඳ දකින්න ඕනේ අපි. ඒ වෙලාවට ඒ මිනිස්සයාට ඒකේ පින තියෙනවා. නරක කරහන් ඒ පවක් තියෙනවා. හොඳ කරහන් ඒ පිනක් තියෙනවා මේ මිනිසුන්ට. ඒ නරක කරගෙන පින් කරහන් ඒක නැති වෙන්නේ නැහැ ඒගොල්ලන්ට. කවදා හරි දවසක ඒක ඉස්මතු වෙලා ඒගොල්ලන්ට මේ හොඳත් පරිසම් දෙනවා නරකත් පරිසම් දෙනවා. ඉතින් ඒකයි. හොඳම කරහන් සමහර විට නරක යටපත් වෙලා ඒවෙන් කවදා හරි ඉතින් ටිකක් විඳවීමක් හරි බේරිලා ජීවිතේ ඒගොල්ලන්ටත් ජය ගන්න පුළුවන්. ඒ වගේ ඉතින් අර කිසි කෙනෙක්ට අපහාස කරලා වැඩක් නැහැ, ඊර්ෂ්‍යා කරලා වැඩක් නැහැ. Tamanට ලැබෙන දේෙන් Taman සතුටු වෙලා කාටවත් හිරියන්න කරදරයක් නැතුව හොඳ තැනක කියක් දොරක් හදාගෙන එහෙම ඉන්න බලන්න. කාගෙන්වත් බලාපොරොත්තු වෙන්න එපා. අර මිනිස්සයාගෙන් මේ මිනිස්සයාගෙන් ඉල්ලන්න බෑ. අපේ යාළුවෝ ඉන්නවා රත්නපුර දිස්ත්‍රික්කේ කෝටි 800 ගණන් ගල් හම්බෙච්චනේ ඊට වඩා කෝටිපති ඉන්න මගේ නාති ඉන්න ඊටත් වඩා මම කවදාවත් රුපියල් 100ක්වත් ඉල්ලගෙන මේ මිනිස්සුන්ගෙන් කරදරයක් වෙන්නේ නැහැ. මිනිස්සු ඉතින් හිතලා මොනවා හරි දුන්නොත් අපි මේ මිනිස්සයාට පින සිද්ධ වෙන්න කවුරු හරි යාළුවෙක් හරි නාතියෙක් හරි ගත්තට ඒක මං කියන්නේ ඔයගොල්ලන්ට වරදක් කියලා. නමුත් අපි බලහත්කාර අපි කියන්නේ ඇණයක් වෙනවා කියලා. එතකොට අපිට සමාජයේ මේ මිනිස්සු අපෙන් ඈත් වෙන්න බලන්නේ. මොකද කරදරයන්නේ තියෙන මිනිහා වුණත් මේ මිනිස්සයා සතුටු එයාට දෙන්න හිතුනොත්නේ දෙන්නේ.
එයාට හිතෙන්නේ නැත්නම් ඒ කියන්නේ අපිට ලැබීම නැහැ කියන එක. එයාට හිත දෙනවා කියන්නේ අපිට ලැබීමක් තියෙනවා කියන එක. ඔන්න බලන්න මේ සාකච්ඡා වෙලාවේ මෙන්න මේ පූස් පැටියත් මේතෙන්ට ආවා කියන්නකො. දැන් මේ පූසෝ කියන්නකො. මේගොල්ලොත් දැන් අපි හිතන්න ඕනේ මෙහෙම. දැන් සත්තු හදනවා නම් දැන් මේ චූටි පූස් පැටිය ඉන්නේ. දැන් මෙයා ගෙනහලා දැන් මෙයා අම්මගෙනුත් වෙන් වෙලා. මෙයා ඉතින් අම්මා තාත්තගෙනුත් වෙන් වෙලා දැන් මං ගාවට. එතකොට මෙයාට මං හොඳටම තමන්ගේ ළමයිට වගේ සලකන්න ඕනේ මේකේ බෙහෙත් ටික දෙනවා නම් ඒවා දීලා කන්න බොන්න දීලා මෙයා ගැනත් හිතලා නේ මු සතා මොකෙක් හරි සතෙක් කාලා ඇති කියලා සමහර මිනිස්සු නම් ගමන යනවනේ. එහෙම නෑ මං කන්න හරි දෙන්න කියලා මේ ඉන්න ගෙදර වැඩ කරන ළමයිට හරි කියලා තමයි ඔය ඉන්න සහෝදරිට හරි කියලා මේ පූසට සලකන්න මේ කන්න දෙන එක සල්ලි හරි ටික දීලා තමයි මම නම් යන්නේ. ඉතින් ඒ වගේ හිතන්න ඕනේ. අපි මිනිස්සයා වගේම තමයි සත්තු. උනුත් අපි ළමයි දරුවෝ වගේ බලන්න ඕනේ. හදනවා නම් ඕගොල්ලෝ. ඉතින් හදන්නේ නැත්නම් ඉතින් කමක් නැහැ. අන්න ඒ වගේ සතා ගැන උනත් හිතන්න. පවුනේ සත්තුනේ. ඉතින් ඒ වගේ හැම දෙයක්ම හිතලා Taman දුකකටපත් වෙන්න කැමති නෑ වගේ තමයි අනුන් දුකකටපත් වෙන්නත් කැමති නෑ. අන්නේ පොදු දරුන්ටාවේ හිතා ගන්නකො. දහම ගත්තාම විවිධ ආගම් අදහනවනේ. නමුත් අන්නේ දේ හිතන්න. ඒ වගේම දැන් අපි තමිල් කට්ටියගේ කෝවිල් තියෙනවනේ කාලිමෑණියන්ගේ ඒවා තියෙනවා. අපේ දැන් වෛද්‍යවරු ගාවත් කාලිමෑණියන්ගේ මන්ත්‍ර ශාස්ත්‍රයේ අදහන ක්‍රම තියෙනවා. සූනියන් දෙයියන්ගේ අදහන ක්‍රම තියෙනවා. නමුත් ඒ ඉන්දියාවෙන් ආපුවානේ. ඉතින් තමිල් කට්ටියගෙත් මාත් ඒ කෝවිල් වලට ගිහිල්ලා ඒ දෙයියනුගේ වටත් වැඳලා මේ ආශිර්වාද ගන්නවා. එහෙම තමයි. ඉතින් හැමතැනම අපිට ආශිර්වාද දැන් අපේ බුදුහාමුදුරුවෝ සිංහල ජාතිය කෙනෙක් නෙමෙයිනේ. ඉන්දියාවේ කෙනෙක්නේ. ඉතින් උතුම් ක්‍රියාවක් කරමින් අදහන. ඉතින් ඒ වගේ අර විවිධ විවිධ ශාස්ත්‍රූරු අදහගත්තා කියලා අපි නිකන් මෝඩ විදියට මේ මිනිස්සුත් එක්ක හැපිලා කොටා ගන්න කොටා ගන්න යන්න හොඳ නැහැ. ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ දේෙන් හොදක් කරනවා නම් අපි හොඳ දකින්න ඕනේ. හොඳ ශාස්ත්‍රූරෙක් ඉන්නවා හොඳ කියන්න ඕනේ. අන්න ඒ වගේ ඉන්නකොට ලෝකේ මේ රට මේ ලෝකේ ලස්සන වෙනවා. නැතුව අර කුහක කමින් දුෂ්ට කමින් අනුන් හෙලා දකමින් ඉන්නකොට ඒ මිනිස්සු අර අනුන්ට කපන වලේ තමන්ම වැටෙනවා කියනවා වගේ තමයි මිනිසුන්ට කවදා හරි වෙන්නේ. ඒ සබහා දරුවෙන් හරි මිනිසුන්ට විපාක එනවා. අනිවාර්යෙන් එනවා. ඒත් අපි හොඳින් හිටියොත් මේ දෙයියොරුත් ඉන්නවා. මේ සබහා දරුමෙත් අපිත් එක්ක ඉන්නවා. අපිට කවුරු නැති වුණත් අන්න ඒක හිතලා ජීවිතේ දියුණුව ජය ආරස්සාව අරගෙන තමන්ගේ ආගම දහම අරගෙන අදහගෙන ඒවා බලලා ඒක තීරිය බලලා ඒක ප්‍රැක්ටිකල් ගිහිල්ලා මොන ආගමක් හරි කමන්නේ ඔයගොල්ලෝ අදහන හරියා කරලා පින්දහම් කරගෙන ජීවිතේ ඉන්න කියන එක තමයි මට කියන්න තියෙන්නේ. නැවත සාකච්ඡාවකින් හමු වෙන උතුරු ඔබ සියලු දෙනාටම බුදු සරණයි දී පිටයි කියලා මම මේ සාකච්ඡාව අවසන් කරනවා.